ඔන්න යාළුවෝ මේ කිටිගේ කතාව. කිටි නංගි තමයි ඉන්නේ. කිටි දවසක් වැඩක් කර කර ඉන්නකොට නංගි ඇවිල්ලා තරහා ගිහිල්ලා කිටි වැඩ කර කර හිටපු මේක කඩලා දානවා. ඉතින් ඒ තරහට කිටි කරන වැඩේ නංගිට බයිනවා. එහෙම වැඩ කරන්න එපා කියලා. ඒ තරහ වෙච්ච හින්දා නංගිත් අයියත් එක්ක තරහ වෙලා නංගි ගෙදරින් රෙදි ටිකක් තරන් යනවා. ඉතින් කොහොම ගිහිල්ලා බලන්නකො චූටි රණ්ඩුවක් නිසා කිටි නංගි දෙන්න තරහ වුණා. දැන් ඉතින් නංගි ගෙදරින් යනවා. එයා ගිහිල්ලා ඔය පාර දිගේ ගිහිල්ලා වාහනයකට නැගලා ගියාට පස්සේ දැන් අයියා නංගි නැති හින්දා අයියා කරන වැඩේ නංගිව හැමතැනම හොයනවා. පොඩි කිටිව හැමතැනම හොයනවා. පෝස්ටර් ගගා හැමතැනම හොයනවා. ඒත් පොඩි කිටි නෑ. ඉතින් යාළුවනේ අයියා හොයලා බැරිම තැන පුටුවක් උඩලා කල්පනා කර කර ඉන්නවා නංගි කොහෙද කියලා. නංගිත් ගිහිල්ලා ඔහේ පාර දිගේ ගිහලා තැනකටලා කල්පනා කරනවා දැන් ගෙදරින් තරහ වෙලාවනේ කණ්ඩත් නෑ. පාර තියෙන දේවල් ඇහිදගෙන කන පොඩි කිටි. ඒ ගෙදරින් තරහ වෙලාවනේ අයියත් එක්ක. ඉතින් කරන්න දෙයක් නෑ. පොඩි කිටිට මතක් වෙනවා වහිනවා ගෝගාන. ඉන්න තැනකුත් නෑ. ඉතින් පොඩි කිටි කල්පනා කරනවා අයියත් ඒ අතරතුරේ හැම තැනම හොයනවා. ඒත් නෑ පොඩි කිටි නෑ. ඉතින් කරන්න දෙයක් නෑනේ. ඊට පස්සේ කොහොම හරි කරලා පොඩි කිටිව අයියට හම්බෙනවා. අයියා කොහොම හරි කරලා පොඩි කිටිව යාළු කරගන්න උත්සාහ කරනවා. ඉතින් යාළුවනේ චූටි දුවේ පුතේ චූටි කිටිට මතක් වෙනවා ඉස්සෙල්ලා දෙන්න සතුටින් හිටියේ කොහොමද කියලා. ඒ සතුටින් හිටියේ තැන ඉස්සෙල්ලා දෙන්න සෙල්ලම් කරපු තැන ඒ දෙන්න සහෝදරයෝ වගේ හිටපු තැන හැමදේම මතක් වෙනවා. ඒත් අර මුරණ්ඩුකමට තරහ වෙලා ආවනේ චූටි කිටි. ඉතින් කරන්න කියලා කිසිම දෙයක් නැති හින්දා චූටි කිටිට ඕක මතක් වෙනවා. අයියත් එක්ක හිටපු විදිය, අයියත් එක්ක සෙල්ලම් කරපු විදිය, අයියා බලාගත්ත විදිය මේක මතක් වෙනවා. එතකොට කරන්න කිසිම දෙයක් නැති හින්දා කල්පනා කරගෙන ඉඳලා ඊට පස්සේ අයියා කරන වැඩේ චූටි කිටිව ගෙදර එක්කන් ආව තරහ වෙලා යාළු කරගන්න ඕන හින්දා එකයි යනවා මෙඩිකෝ රවුම් සැනකෙළියක් බලන්න. පවුනේ නංගි කියලා. ඉතින් කොහොම හරි මෙයා කරලා දැන් දෙන්න යාළුවෝ වගේ වුණානේ. තරහ වෙලා හිටියෙන්ද යාළු වුණානේ. නංගි කරපු වැඩ ඉතින් චූටි කොල්ලෝ ලොකු කිටි කරන වැඩේ හැමදාම ගිහලා වැඩට ගිහිල්ලා බෝතල් එකතු කරලා යකඩ එකතු කරලා සල්ලි හොයනවා නංගිව එක්කයි යන්න අර සැනකෙළිය බලන්න. ඒ කියන්නේ මෙඩිකෝ රවුම් අනම්මනම් බලන්න යන්න. ඉතින් පුතේ කරන්න කිසිම දෙයක් නැතිදා අයියා කරන වැඩේ හැමදේම වාහන හොදනවා මේවා කරනවා පාරවල් අතු ගානවා හැමදේම කරලා සල්ලි හොයනවා නංගිව එක්කයි යන්න. ඉවල් මේක කොච්චර සහෝදර බැඳීමක් එතන තියනවද නේද පුතේ. බලන්නකො චූටි නංගිට තේරුම් නැති වුණාට අයියා කරන වැඩ කොට නංගි වෙනුවෙන් ඉතින් ඕම් වැඩ කරලා කොහොම හරි සල්ලි වා ගන්නවා. හැමතැනම ගොවි පොළොල්ලුත් වැඩ කරලා කොහොම හරි ඔට්ටු වෙලා අයියා කරන වැඩේ ලොකු කිටි කරන වැඩේ සල්ලි හොයා ගන්නවා. සල්ලි හොයාගෙන එකතු කරගෙන කොහොම හරි නංගි එක්කයි යන්න අරක බලන්න සැනකෙළිය බලන්න එක්කයි යන සල්ලි එකතු කරන චූටි ලොකු කිටි එකතු වෙනවා. ඊට පස්සේ ඔන්න ලොකු කිටි සල්ලි හොයාගත්ත පස්සේ නංගි එක්කයි යනවා ටිකට් දෙකක් අරගෙන සැනකෙළිය බලන්න. ඔහොම ඉතින් නංගි එක්කන් ගියා නංගිට හරි සතුටුයි. දැන් ඉතින් ඔන්න සැනකෙළිය බලන්න දෙන්නක් යනවා හරි ආදරෙන් ලොකු කිටි නංගි එක්කයි යනවා. චූටි කිටිත් හරි ආදරෙන් අයියට තුරු වෙලා එහෙනම් යන් කියලා යනවා. දැන් ඔන්න දෙන්නම එකතු වෙලා සැනකෙළිය බලන්න යනවා. කෙල්ලෙෂා වෙට් වගේ මෙයා කරගෙන මෙඩිකෝ රවුම් තියෙන එක යනවා නංගි. නංගි දැන් ආදරෙන් එක්කන් කෝච්චිය වල එක යනවා වටේ එක්කන් ගිහලා ඔක්කොම කරලා හැමදේම කරලා සතුටු කරලා පස්සේ මෙයා කරා නංගි හරි සතුටින් ඉන්නේ. නංගි කොච්චර උනත් කියන දේ අහන්නේ නැහැ පොඩ්ඩක් වගේ. හරි දඟයා චූටි කිටි. ඉතින් මෙයා කරලා ඉතින් අයියා බොහොම පරිස්සම් බලා ගන්නවා. නංගි බලාගන්නේ අයියා අම්මයි තාත්තයි දෙන්නම නැහැ.
කොහමද දෙන්න එන සතුටින් මෙයා කරේලි. ලොකු කිටි යන නංගිකින් මේ අපි කමුද අයිස්ක්‍රීම් දෙයක් කියලා. පොප්කෝන් දෙයක්. ඊට හා කියලා චූටි කිටි ගේන්න ලොකු කිටි ගේනවා නංගි ඇවිදින්න කියලා තනියම කියන්නේම නැතුව. හොයනවා නැහැ. නංගි නෑ. ඒ නංගි කියන දෙයක් අහන්නේ නෑනේ. නංගි කිසිම දෙයක් කියන දෙයක් අහන්නේ නැති කෙනෙක් තමයි. ඉතින් කොහොම හරි හොයලා බලද්දි නංගි නෑ. දැන් නංගිත් අතරමං වෙලා දැන් චූටි කිටි ලොකු කිටි හොයනවා හැම තැනම හොයනවා පුතේ. නංගි නෑ. නංගි කියන්නේ චූටි කිටිට. බලන්නකො කොච්චර සහෝදර වෙනවද කියලා අයියා හොයනවා නෑ. නංගි නෑ. නංගිත් දැන් අතරමං වෙලා හොයනවා අයියව. වෙච්ච දේ යනවා. ඊට දැන් හොයන අයියා හොයන නංගි යනවා. චූටි කිටිත් යනවා. ඊට ලොකු කිටි දැන් චූටි කිටි පාරේ නතර වෙනවා. හොයාගන්න බැරුව අඬනවා පාරට වෙලා. ඊට එයා මම එක අයියා කෙනෙක් දැකලා එයාගෙන් අහනවා ඇයි කියලා. ඊට එයා කියනවා මෙන්න මෙහෙම දෙයක් වුණා අයියා නැති වුණා. මෙහෙමයි මගේ මුරණ්ඩුකමට තමයි මෙහෙම වුනේ කියලා කියනවා. ඊට කියනවා එහෙනම් යන් අපි හොයමු. මම ඔයා බලා ගන්නම් කියලා කියනවා. දැන් අයියා කරන වැඩේ අයියා හොයනවා නංගිව නෑ. ඊට අයියා කරන වැඩේ පොලිසියට ගිහිල්ලා පොලිසිය පැමිණිල්ලකුත් දානවා නංගිට මෙහෙම දෙයක් වුණා නංගි නැති වුණා නංගිව හොයලා දෙන්න කියලා. බලන්න පුතේ අයියා කොච්චර ආදරේද කියලා. කොච්චර සහෝදර බැඳීමක් තියෙනවද කියලා. මගේ පුතාලත් ඔය වගේ වෙනවා චූටි කිටි වගේ දන් කරන්න හොඳ නෑ. ඉතින් මම ඉඳලා දැන් ඔන්න හොයන්න යනවා. ඊට දැන් අයියා හෙව්වා හම්බුන්නේ නෑ. ඊට චූටි කිටිට හම්බෙච්ච යාළුවත් එක්ක එයා ගෙදර යනවා යාළුවාගේ. ගිහිල්ලා ඉතින් මෙයා කරලා එයාත් තේරුම් කරලා දීලා දැන් කණ්ඩ කතා කරන ඊට කණ්ඩක් දීලා එයාට හොඳට කණ්ඩ දීලා සැලපිලි දීලා එයාට නිදා ගන්න හැදකුත් දීලා කොහොම කරනවා. ඒ ලොකු කිටි නංගිව හොයන හැමතැනම ඇවිදයිද. දැන් රෑ වෙලා බොහෝ දුර ලොකු කිටි බැරිම තැන අඬනවා. නංගි හොයාගන්න බැරිම තැන. ඒ ලොකු කිටිට මතක් වෙනවා එයාලා දෙන සෙල්ලම් කරපු තැන ඒ ගහ සෙල්ලම් ගේ තියෙන තැන. එතනට යනවා. ඊට චූටි කිටිටත් ඇඬෙනවා අයියා මතක් කියලා. අපි දැන් කොහොමද හිටියේ සතුටින් හිටියේ මෙහෙම ඉන්නවට වැඩිය කොච්චර සතුටින්ද ඒ ගහ ගාව සෙල්ලම් ගේ තිබුණ තැන. කොච්චරද සතුටින්ද හිටියේ කියලා එයාට මතක් වෙනවා. ඊට පස්සේ චූටි කිටි කියන වැඩේ ගිහිල්ලා අර අයියට කියනවා අනේ මම ගෙදර එක්ක යන්න එතන ගහ ගාවට එක්ක යන සෙල්ලම් ගේ ගාවට එතනින් මාවට අයියා හම්බෙයි කියලා. ඊට අයියා ඒත් එතනට වෙලා බලද්දී අයියා එතනටලා ඉන්නවා. ඊට අර අයියා කරන වැඩේ එකයි යන චූටි කිටිව. ඊට ගහ ගාවට යනකොට අයියා එතනට වෙලා අඬා ඉන්නවා චූටි කිටි එනකන්. ඒකම චූටි කිටි එනවා දෙන්නට මාරම සතුටක් තියෙන්නේ. දෙන්න හරි සතුටෙන් බදාන කැරක් කිට්ටු ලොකු කිටි යනවා ආයේ එහෙම වෙන්න එපා එහෙම කරන්න එපා කියලා. ඔන්න ඕකයි පුතේ අද කතාව. ආයේ ওই විදිහට හැසිරෙන්න එපා ඔක්කොම එකතු වෙන්න.